හැමදෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම YouTube නාලිකාවට. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද තාමත් ආරක්ෂිතව අන්තර්ජාලය තුල සැරිසරන්නේ කියන කාරණේ. මොකද තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන කාලෙක ඉන්නේ. තාක්ෂණ නැතුව අපිට කිසිම දෙයක් කරගන්න බැරි යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ගැන අවබෝධයක් තියාගන්න එක අපි හැමෝටම වටිනවා. මේකෙදි මුලින්ම අපිට කැටගරි දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් අපි කරන ක්‍රියාකාරකම්. කියන්නේ පුද්ගලයා සතුව තියෙන දැනුම අඩු බව නිසා වෙන හානි. අනිත් එක තමයි අපි පාවිච්චි කරන උපකරණවල පරිගණකයක් වෙන්න පුළුවන්, ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන්. මේ වගේ තියෙන දෝෂ ඒවා නිසා අපිට සිද්ධ වෙන්න තියෙන හානි. මෙන්න මේ දෙකම ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තොත් අපිට පුළුවන් වෙනතරත් වඩා පහසුවෙන් බයක් සැකක් නැතුව ඊටත් වඩා හොඳ ප්‍රතිඵලයක් එක්ක අන්තර්ජාලය තුළ සැරිසරන්න. මෙන්න මේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්න කාරණේ තමයි අපේ ඩිවයිස් එකේ තියෙන softwares වල operating system එක වෙන්න පුළුවන්, අපි third party දාගෙන ඉන්න applications වෙන්න පුළුවන්. මෙන්න මේවා හරි වෙලාවට හරියට අප්ඩේට් කරගෙන එහෙම නැත්නම් යාවත් කාලීනව පවත්වා ගන්න එක. ඔයා ස්මාර්ට්ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ. ඒක Android වෙන්න පුළුවන්, Apple iPhone එකක් වෙන්න පුළුවන්. මේ ඕකුණ Play Store එක හෝ App Store එකට ගිහින් ඔයා හොඳට චෙක් කරලා බලන්න මොනවාද මේ වෙලාවේ Apple ට තියෙන අප්ඩේට්ස්. මේ දේවල් data වැය වෙනවනේ, මේ වගේ ඊට පස්සේ ෆෝන් එක ස්ලෝ වෙනවනේ, එහෙම නැත්නම් මේකෙන් පස්සේ ෆෝන් එක තිබුණටත් වඩා ඉර වෙයි. එහෙම මුකුත් සැක බය නැතුව අනිවාර්යයෙන්ම ඔයා තියෙන උපරිම version එකට අප්ඩේට් කරගන්න. මේක OS අප්ඩේට් එකක් නම් තමන්ගේ ඔපරේටිං සිස්ටම් එකේ Android සිස්ටම් අප්ඩේට් එකක් වෙන්න පුළුවන්. Apple නම් iOS අප්ඩේට් එකක් වෙන්න පුළුවන්. ඒක මොකක් වුණත් අනිවාර්යයෙන්ම කරගන්න. අනිත් දේ තමයි Windows වගේ PC එකක් නම්, laptop එකක් නම් ඔයා පාවිච්චි කරන්නේ Windows වල තියෙන උපරිම version එකට අප්ඩේට් වෙන්න. ඒකෙදි විශේෂයෙන් කියන්න ඕනේ Windows 11 වලට මාරු වෙන්න කියලා හැමෝගෙම ඉල්ලීමක් කරනවා පරණ ඔපරේටිං සිස්ටම් වල ඉන්නව නම්. මොකද Windows 10 දක්වා තියෙන සියලුම OS වලට අප්ඩේට්ස් දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා, විශේෂයෙන් security updates සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. manufacturer license එකක් එක්ක Windows 10 operating system එක පාවිච්චි කරන අයට විතරක් තව මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන මොහොතේ ඉඳන් කෙටි කාලයක් අප්ඩේට්ස් ලබා ගැනීමේ හැකියාවක් තියෙන security updates. ඒ අරුණාම අනිත් සියලුම operating system වලට අප්ඩේට්ස් දෙන එක Microsoft ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතින් හොඳම ඔප්ෂන් එක තමයි ඔයාලට Windows 11 වලට මාරු වෙන එක. බැරි වෙලාවත් Windows 11 run කරන්න බැරි තරම් මේ PC එකක් හෝ laptop එකක් නම් ඔයාලට තියෙන්නේ. ඔයාලට තියෙන හොඳම විකල්පය තමයි Linux operating system එකට මාරු වෙන එක. මේක ඇත්තටම වියදම් අඩුයි, ඒ වගේම හොඳ performance එකක් ගන්න පුළුවන්. ගොඩක් පරණ operating system එකක් දුවපු මැෂින් එකක් වුණත් පාට හොඳ අවුට්කම් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකේ ආරක්ෂාව ගැන අපිට වද වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ දේ තමයි Microsoft operating system එකක්, Microsoft ආයතනයෙන් හදපු operating system එකක් වුණත් ඔයා පාවිච්චි කරන්නේ, ඔයා ඒකත් up to date තියාගන්නේ නැත්නම් අන්න එතනත් security අවදානමක් තියෙනවා. ඔයා එතනදී කරන්න ඕන හොඳම දේ තමයි Microsoft Store එක හරහා තියෙන softwares වල updates ලබා ගැනීම. ඊට අමතරව අනිවාර්යයෙන්ම Windows 11 නම් operating system එකට අදාළ updates, system updates ඔයාලට පුළුවන් හැම අවස්ථාවකම check කරලා බලන එක. ඔයා Android smartphone එකක් පාවිච්චි කරනවා නම් ඒකේ updates අනිවාර්යයෙන්ම Play Store එක හරහා ලබා ගන්න. ඒ වගේම third party app එකක් පාවිච්චි කරන්න ඕනේ නම් ඔයා ඒකට official websites පමණක් පාවිච්චි කරලා APK එක download කරගන්න. ඒ වගේම තමයි Windows OS එක නම් පාවිච්චි කරන්නේ ඔයාට සිද්ධ වෙනවා Microsoft Store එක හරහා download කරගන්න සියලුම applications, softwares. එහෙමත් නැත්නම් අදාළ නිල websites වලින් පමණක්. සමහර websites තියෙනවා අපිට ඒවා third party වුණාට විශ්වාසයක් තියාගන්න පුළුවන් software websites. මේවා පාවිච්චි කරලා ඔයාලට හැකියාව තියෙනවා software download කරගන්න. ඊට අමතරව crack software පාවිච්චි කරන්න නම් උත්සාහ කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ඒක ඉතාම භයානකයි. මොකද ඒ ට්‍රැක් එක හරහා ඔයා ටයිප් කරන අකුරක් පවා
අනිත් පැත්ත කෙනාට බලා ගන්න හැකියාව තියෙනවා. අනිත් විශේෂ කාරණය තමයි Android device පාවිච්චි කරන අයට මේක විශේෂයි. මේ සමහර applications තියෙනවා අපි ඒ software එක නැත්නම් app එක පාවිච්චි කරන්න අවශ්‍ය නැති permissions පවා ඉල්ලනවා. ඒකට එහෙම අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඒක හොඳට හොයලා බලන්න සමහර applications තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු flashlight app එකක්. ඉතින් අපිට කරන්න තියෙන එකම දේ flashlight එක on කරන එක off කරන එක පමණයි. නමුත් එයා ඒකෙදි ඉල්ලනවා අපේ storage එක access කරන්න, camera access කරන්න, microphone එක access කරන්න. එයාට අවශ්‍ය නැහැ. එයාට අවශ්‍ය වෙන්නේ flashlight එක on off කිරීම කියන හැකියාව පමණයි. නමුත් එයා ඒ app එක ඉල්ලනවා අපේ memory එකේ තියෙන දේවල් කියවන්න, phone numbers ටික upload කරගන්න, කියවගන්න මේ වගේ අවශ්‍ය නැති දේවල්. ඒවා පිට ඇප් එකක් මුවාවෙන් අපේ තොරතුරු හෝ දේවල් මේ විදිහට සොරා ගැනීමේ අවශ්‍යතාවයක් වෙනස සකස් කරලා තියෙනවා. එම ඇප්ලිකේෂන්ස් තමයි අපිට සමහර අවස්ථාවල දකින්න ඩවුන්ලෝඩ් කරන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ දේවල් හොඳට හොයලා බලන්න. ඒ නිසා අනවශ්‍ය විදිහට කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැතුව ඇප් ඩවුන්ලෝඩ් කරන්න එක්කෙනෙක් වලකින්න කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟ වැදගත්ම කාර්යය තමයි ඔයා වෙබ්සයිට් එක වෙන්න පුළුවන් ඇප් එකක් ප්‍රූව් වෙන්න පුළුවන් account එකක් නිර්මාණය කරනකොට යූසර් නේම් එකට අමතරව ලබා දෙන පාස්වර්ඩ් එක ඉතාමත්ම ශක්තිමත් විදිහට නිර්මාණය කරන්න ඕනේ. මේකෙදි කැපිටල් ලකුරක්, සිම්පල් ලකුරක්, ඉලක්කමක්, ස්පෙෂල් කැරක්ටර් එකක්, ඒ කියන්නේ සිම්බල් එකක් කරා සලකුණ වගේ දෙයක් අනිවාර්යයෙන් පාවිච්චි කරලා කැරක්ටර්ස් ගන්න 8කට වත් අවමේ සීමා වෙන විදිහට 8කට වැඩි වෙන තරමට හොඳයි දාලා තමයි ඔයා ඔයාගේ පාස්වර්ඩ් එක නිර්මාණය කරන්න ඕන. ඒකෙදි ඔයාගේ නම ගම ෆෝන් නම්බර්ස් ID නම්බර්ස් දාන ක්‍රමයේ වෙනුවට තමයි එහෙම නේද කට්ටිය දාන්නේ. ඒ වෙනුවට ඔයාටත් ටිකක් අඳුරගන්න අපහසු මේ අකුරු ඉලක්කම් මේ ස්පෙෂල් කැරක්ටර්ස් කලවමේ දෙන විදිහේ පාස්වර්ඩ් එකක් දාන්න අමතක කරන්න එපා. මේකෙන් වෙන විශේෂම වාසිය තමයි මේ හැකින් ෆීල්ඩ් එකේ ඉන්න අයට මේක ගෙස් කිරීමේ හැකියාව අඩු වෙනවා. මොකද ඔයා සමහර විට දන්නේ නැතුව ඇති මේ වෙනකොට පාස්වර්ඩ් ඩික්ෂනරි කියලා හදලා තිනවා. ඒ කියන්නේ මේ විදිහේ ගෙස් කරන්න පුළුවන් පාස්වර්ඩ් සෑහෙන ප්‍රමාණයක් එකතු කරලා ලොකු ඩේටාබේස් හදලා තියෙනවා. ඒක අපිට වෙනම ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට මෙන්න මේ විදිහට දැක ගන්න සලස්වනවා. ඉතින් බලන්න සාමාන්‍යයෙන් මෙගාබයිට් කීපයක ඉඳන් ගිගාබයිට් ගාණක් දක්වා පාස්වර්ඩ් ඩික්ෂනරි ඇති තරම් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට තැන් වලින් අනුමාන වෙයි වෙලා මෙන්න මේ විදිහට යෙදෙයි කියලා හිතන්න පුළුවන් සියලුම පාස්වර්ඩ්ස් දාලා ඩේටාබේස් පාස්වර්ඩ් ඩික්ෂනරිස් හදලා තියෙනවා. ඒ නිසා ගොඩක් අවදානම් අපි පහසුවෙන් අඳුරගන්න පුළුවන් පාස්වර්ඩ් යොදන එක. අනිත් එක තමයි හැම account එකකටම එකම පාස්වර්ඩ් එක යොදන එක. ඒකත් පුළුවන් තරම් නොකර ඉන්න කියන ඉල්ලීම කරනවා. ඒකට හේතුව තමයි හරියට අපි එකම යතුරෙන් අපේ ගෙදර තියෙන සියලුම දොරවල් අරින වගේ වැඩක් වෙන නිසා. ඒ නිසා ඒකෙන් පුළුවන් තරම් ඉවත් වෙන්න. ඊළඟ කාරණය ඔයා අනිවාර්යයෙන්ම social media වලට නම් හෝ අනිත් වෙබ්සයිට්ස් වල ලබා ගන්න සේවා වලට උනත් අනිවාර්යයෙන්ම two factor authentication එක enable කරගන්න. මේකෙදි වෙන්නේ ඔයා සාමාන්‍ය username password ගහලා log වෙනවට අමතරව ඔයාගේ phone number එකට එහෙම නැත්නම් email එකට තව OTP එකක් one time password එකක් එවනවා. ඒක පාවිච්චි කරලා ඒකත් මෙතන ටයිප් කරාම නැත්නම් copy paste කරාම තමයි ඔයාලට log වෙන්න හැකියාව දෙන්නේ. එතකොට පෙරලා ඔයාගේ username password තව කෙනෙක්ට දැනගත්තත් ඔයාට මේ two factor authentication එක හරහා ලැබෙන OTP එක නැතුව log වෙන්න හැකියාව නැතුව යනවා. එතකොට ඔයාට OTP එකක් આવොත් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා මෙන්න මගේ විස්තර තව කෙනෙකුට ලීක් වෙලා. එතකොට ඔයා කරන්න ඕනේ හොඳම දේ තමයි වෙලාවේ වහාම ගිහින් ඔයාගේ username password දීලා account එකට log වෙලා අර two factor authentication එක හරහා ලැබෙන OTP එක පාවිච්චි කරලා ඔයාගේ password එක කෙනෙකුට අඳුර ගන්න බැරි තරමටම වෙනස් කරන එක. ඔයාටත් අඳුර ගන්න බැරි වුණාට කිසිම ගැටලුවක් නැහැ. එහෙම වෙන තරමට හොඳයි. හැබැයි ඔයා ඒක වෙනම notebook එකක් හරි අරගෙන මේ සියලුම password පිළිවෙලට පැහැදිලිව ලියලා තියාගන්න. ඒක ඔයාට ලොකු යහපතක් වෙනවා.
මීළඟට ඔයා අවධානය යොමු කරන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාගේ අතිශය පර්සනල් කාරණා සෝෂල් මීඩියා හරහා ෂෙයා කරන එක. මේක අපිට 100%ක් එපා කියලා කියන්න බෑ. නමුත් මේකෙන් හිතනවට වඩා හානියක් වෙන්න ඉඩකඩක් තියෙනවා. ගොඩක් දුරට අන්තර්ජාලය හරහා කියන කැටගරිය පැත්තකින් තිබ්බොත් තමන්ගේ ගෙදර ප්ලෑන් එක, දොරවල් කොහොමද තියෙන්නේ, ජනෙල් කොහොමද තියෙන්නේ, වහලේ ස්වභාවය කොහොමද, මෙන්න මේ දේවල් ඔයාගේ විස්තර දැනගන්න පුළුවන්ම කෙනෙකුට පුළුවන් හොරෙන් ඇතුල් වෙන්න උනා ඔයාගේ නිවසට. මේක එක ක්‍රමවේදය. අනිත් එක තමයි ඔයා මොන වගේ කෙනෙක්ද, ඔයාගේ සෙල්ෆීස් වලින් හරි ඔයාගේ ඇසුරු කරන පිරිස මොන වගේද, මෙන්න මේ අයගේ ස්වභාවය කොහොමද, මේ දේවල් වලින් ඔයාගේ තියෙන දුර්වලතා අඳුරගෙන ඔයාට සයිබර් ඇටැක් එකක් කරන්න, කියන්නේ අන්තර්ජාලය හරහා කරන්න පුළුවන් හානියක් උනත් ඔයාට එන්න පුළුවන්. ඒ නිසා මේක ගැන හොඳට අවධානය යොමු කරන්න. ඔයාගේ පර්සනල් දේවල් තව කෙනෙකුට දැනගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒක ඕව ගිහින් සියලුම දේවල් එක්ස්පෝස් වෙන විදිහේ දේවල් කරන්න එපා කියන ඉල්ලීම මේ වෙලාවේ කරනවා. අනිත් විශේෂ කාරණේ තමයි ෆිෂිං ඇටැක්ස්. එහෙම කිව්වට ඔයාලට මේක ගැන අදහසක් නැතුව ඇති. ඒ කියලා කියන්නේ අපිට ගොඩක් දුරට අපේ වෙබ්සයිට් එකක් සජෙස්ට් කරනවා. අපිට WhatsApp link එකකින් වෙන්න පුළුවන්, normal SMS එකකින් වෙන්න පුළුවන්, email එකක් through වෙන්න පුළුවන්. අපිට link එකක් එනවා, මෙන්න මේකට ගිහින් ඔයාගේ දිනුම් අවස්ථාව ලබා ගන්න කියලා. ඔයාලට සමහරට රුපියල් ලක්ෂ 10ක්, මිලියනයක්, රුපියල් 50000ක් මේ වගේ මුදලක් ජයග්‍රහණය කරලා තිනවා. ඒක ලබා ගන්න කියලා ඉල්ලීමක් කරනවා link එකක් හරහා. ඔයා මේකට යනවා. ඉතින් ඔයාගේ විස්තර ටික දීලා මේක කියන නැවත WhatsApp එකේ 10 දෙනෙකුට ෂෙයා කරන්න. මෙන්න මේ වගේ එක කරුණු කාරණා කියනවා. එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහින් බලපුවම ඒක අපේ උදාහරණයක් විදිහට ලංකා බැංකුව නම් ඒගොල්ලන්ගේ voc.lk ඒ වෙබ්සයිට් එකට ඉතාම සමීප ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒකෙදි එයාලගේ විස්තර වගේම දේවල් බලාගන්න හැකියාව දෙනවා. නමුත් ඒක ව්‍යාජ එකක්. ඇත්තම වෙබ්සයිට් එක නෙමෙයි. ඒ වගේ වෙබ්සයිට් ගොඩකට මේ පහුගිය කාලේ මිනිස්සුන්ට යන්න සිද්ධ වුණා මේ විදිහේ රැවටිලිකාර වංචාකාර දේවල් නිසා. මේ කාරණේදී ඔයා ප්‍රවේශම් වෙන්න ඕනේ ආකාරය මෙන්න මේකයි. ඔයා තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකකින් වෙන්න පුළුවන්, කම්පියුටරේ වෙබ් බ්‍රවුසර් එකකින් වෙන්න පුළුවන්, ලොග් වෙලා අදාළ වෙබ්සයිට් එකට යනකොට ඔයා ඒකේ අර ඇඩ්‍රස් බාර් එක තියෙනවනේ. ඔයාගේ වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරන තැන උදාහරණයක් විදිහට www.google.com අපේ බැංකු ගිණුමක අදාළ අපේ වෙබ්සයිට් එකක් නම් ඒක. මෙන්න මේ බාර් එක හොඳට බලන්න. මේකේ කෙළවරේ තියෙනවා වම් පැත්තේ මෙන්න මේ විදිහේ ඉබ්බෙක් දාපු ලකුණ සිම්බල් එකක්. මෙන්න මේක ලොක් විදිහට තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ කැරක්ටර් එකක් එන්න පුළුවන්. මේ විදිහට මේක ලොක් වෙලා නම් තියෙන්නේ. මේක කියවෙනවා. ඔය මේ විදිහට ක්ලික් කරලා බලන්න ඔයාගේ කනෙක්ෂන් එක ආරක්ෂිතයි. ඒ කියන්නේ ඔයා ඔරිජිනල්ම වෙබ්සයිට් එකට තමයි ගිහින් තියෙන්නේ. මේක එක ක්‍රමයක්. අනිත් එක තමයි ඔයාගේ වෙබ්සයිට් එකේ ලොග් වුණාට පස්සේ ඔයා ඒකේ හොඳට බලන්න ඇඩ්‍රස් බාර් එකේ google.com google.com කියලා සඳහන් කරලා තියෙනවද? එහෙම නැත්නම් G අකුරු 3 G අකුරයි O අකුරු 3ක් එක gle.com කියලා දෙනවා. කියන්නේ අර ඔරිජිනල් වෙබ්සයිට් එකේ කිට්ටුවෙන් යන විදිහට මේ ඩොමේන් එක අපිව රවට්ටලා වෙනස් කරලා දෙන වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් .com වෙනුවට .xyz වගේ බොහොම අඩු මුදලකට ගන්න පුළුවන් වෙබ්සයිට් මේ ඩොමේන් සර්වර් එකකින් අරන් මේක ඔයාට අර ඔරිජිනල් වෙබ්සයිට් එක වගේම පෙන්වන එකක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ නිසා මේ දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්න. ඒකින් අපිට අපේ විස්තර දෙන්න කලින් විශේෂයෙන්ම අපේ බැංකු ගිණුම් විස්තර, ක්‍රෙඩිට් කාඩ් විස්තර, ඩෙබිට් කාඩ් විස්තර, පර්සනල් ඩීටේල්ස් උනත් මේවා දෙන්න කලින් අනිවාර්යෙන් මේ ඇඩ්‍රස් බාර් එක හොඳට චෙක් කරන්න. අපි මේ දෙන්නේ ඒ අදාළ ඔරිජිනල් ඔෆිෂියල් වෙබ්සයිට් එකටමද කියලා. ඊට අමතරව සෝෂල් මීඩියා ඇප්ලිකේෂන් වලට උනත් ඔයා ලොග් වෙනවා නම්
ඔය අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඔෆිෂියලි දෙන සොෆ්ට්වෙයාර් ඇප් එකට පමණක් ලොග් වෙලා ඇක්සස් ගන්න වෙන පිටස්තර කිසිම ඇප් එකකින් ලොග් වෙන්න එපා. ඊට අමතරව වෙබ් බ්‍රවුසර් එකකින් ලොග් වෙනවා නම් ඔයාගේ සෝෂල් මීඩියා වලට මොනම account එකකට අනිවාර්යෙන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක up to date තියාගන්න. අප්ඩේට් කරලා මිසක් ලොග් වෙන්න එපා. මේ කාරණා ටික හොඳට මතකයේ තියාගන්න. මෙන්න මේ විදිහට අපි කතා කරපු කරුණු කාරණා අනුව ඔයාට ඉතාමත් ආරක්ෂිතව මේ ක්‍රමවේද පාවිච්චි කරලා අන්තර්ජාලය තුළ සැරිසරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවා ගැන හොඳට අවධානය යොමු කරන්න. ඊට අමතරව ඔයාටම මේවා ගැන ටිකක් රිසර්ච් කර යනකොට තවත් දේවල් ඔයාගේ ප්‍රැක්ටිස් එකෙන්ම අත්දැකීමෙන්ම දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේවා පාවිච්චි කරන්න මොකද රටක් ඉදිරියට යනකොට අපි ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ අන්තර්ජාලය හරහා සිදුවෙන අපරාධ වැළැක්වන්න අපිට දෙන්න පුළුවන් දායකත්වය උපරිමයෙන්ම ලබා දෙන්න ඕනේ. ඒ නිසා රටක පුරවැසියන් විදිහට අපි අපේ වගකීම හරියට ඉෂ්ට කරොත් රටක් විදිහට ජාතියක් විදිහට අපිට තාක්ෂණික වශයෙන් ඉතාමත් ඉහළ මට්ටමකට නැගී සිටින්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ ආරාධනාවත් කරමින් අදට අපි සමුගන්නවා. හවුම් තවත් වීඩියෝ එකකින්